ආයුබෝවන් අද වීඩියෝවේදී Google Drive ඔබේ පරිගණකයේ ස්ථානීය Drive Local Drive එකක් ලෙස සකස් කරන්නේ කෙසේදැයි පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් ආරම්භ කරන්න. පළමුව අපි Google Drive for Desktop භාගත කර ස්ථාපනය කරගමු. එයින් ඔබේ බ්‍රවුසර් එකේ Google Drive for Desktop download කියලා සේවම Google Web අඩවියට යන්න. ඉන්පසු භාගත කරන්න. භාගත් කල පසු ඉන්ස්ටෝලර් එක ධාවනය කර උපදෙස් අනුව ස්ථාපනය කරගන්න. ස්ථාපනයෙන් පසු Google Drive for Desktop විවෘත කරන්න. Sign in ක්ලික් කර ඔබේ Google ගිණුමේ විස්තර ඇතුළත් කරන්න. දැන් Google Drive එක පරිගණකයේ ස්ථානීය drive එකක් ලෙස පෙනෙමනසේ සැකසමු. ඒ සඳහා Windows හි System Tray එකේ Google Drive icon එක ක්ලික් කරනවා. ඉන්පසු Preferences තෝරනවා. මෙහිදී ඔබට පහත විකල්ප ලබා ස්ට්‍රීමිංగ్ ඔබේ ගුණ මගින් ක්ලවුඩ් එකේ පවතින අතර පරිගණකයේ අවශ්‍ය ඉඩ අල්ලා ගන්නේ නැහැ. මිරරිං ඔබේ ගුණ ක්ලවුඩ් එකේ සහ පරිගණකයේ දෙකේම පවතින අතර ඔෆ්ලයින් වැඩ කිරීමටත් හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය විකල්පය තෝරා Save ක්ලික් කරන. ඔබේ පරිගණකයේ විශේෂිත ෆෝල්ඩර් එක Google Drive එකට සින්ක් කරන්න ඕන නම් Preferences යන්නට ගොස් My Computer ටැබය විවෘත කරන්න. එතෑන Add ෆෝල්ඩර් ක්ලික් කර ඔබට සින්ක් කිරීමට අවශ්‍ය ෆෝල්ඩර් එක තෝරන්න. මේ ඔබේ වැදගත් ගොනු ක්ලවුඩ් එකේ ආරක්ෂ කිරීමට සුපිරි විකල්පයක්. අද වීඩියෝවෙන් ඔබට ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගන්න ලැබුණාද? එහෙනම් වීඩියෝවට ලයික් දෙන්න, නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න සහ නව වීඩියෝ පිළිබඳව දැනුම් දීමක් සඳහා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අපි මීළඟ වීඩියෝවේදී හමු වෙමු.